මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කළ 50 හැවිරිදි ඒ.එම්. රංගනිශාන්ත රාජපක්ෂ මහතාගේ අකල් වියෝව මුළු රටම කම්පාවට පත් කර ඇති පුවතක් බවට මේ වෙද්දී පත්ව තිබෙනවා. කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු දූ දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහබර පියෙකු මෙන්ම මොරටුව ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන දියණියකගේ දයාබර පියාද වේ. පවුලක් ලෙස මහත් ආදරයෙන් හා සහයෝගයෙන් දිවිගෙවූ රාජපක්ෂ මහතාගේ මරණය සිදු වූයේ මුළු පවුලම මහනුවර දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මහත් උනන්දුවෙන් සූදානම් වී සිටි මොහොතක වීම කාගෙත් නෙතට කඳුලක් එක් කරන සංවේදී කරුණකි. රාජපක්ෂ මහතාගේ මරණයට පෙර සිදු වූ අවසන් කතාබහ ඔහුගේ 15 හැවිරිදි බාල දියණිය විසින් පොලිසිය හමුවේ අනාවරණය කර තිබුණේ මහත් සංවේගයෙනි. එදින උදෑසන නිවසින් පිටතට යාමට සැරසුණු තම පියාගෙන් කොහෙදෝ යන්නේ විමසූ විට ඔහු පවසා ඇත්තේ වත්ත පිරිසිදු කිරීමට යන බවයි. තැම්බූ කඩල උදෑසන ආහාරයට ගෙන යන ලෙස දියණිය කළ ඉල්ලීමට මම ඉක්මනට ඇවිත් කන්නම් යයි පවසා ඔහු නිවසින් පිටව ගොස් ඇත්තේ දියණියගේ හිස අතගා ආදර පෑමෙන් පසුවය. එහෙත් වත්ත දෙසට ගිය තම ආදරණීය පියා නැවත නිවසට පැමිණියේ දරුණු ලෙස තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වෙති බව එම දියණිය සිහිපත් කරන්නේ ඉකිබිතිමිනි. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මියගිය සහකාර අධ්‍යක්ෂකවරයාගේ බිරිඳ එනම් කුලියාපිටිය සූරදූතිකා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක වන ඇය පවසා සිටියේ මෑත කාලීනව තම සැමියා දැඩි මානසික පීඩනයකින් පසු වූ බවයි. මහා භාණ්ඩාගාරයේ සිදුවේ යයි කියන මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවා තිබූ අතර තමන් වරදක් නොකළද සමාජයට මුහුණ දීමට ඇති අපහසුව පිළිබඳව ඔහු නිතර ලතැවුණු බව ඇය සඳහන් කළාය. පිරිසිදු රාජ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කළ ඔහු තමන් මත පතිත වූ චෝදනාව දරාගත නොහැකිව දැඩි ලෙස කල්පනා කරමින් සිටි බව ඇය වැඩිදුරටත් හෙළිකර සිටියාය. ඒ වගේම රංගනිශාන්ත මහතාගේ අවසන් කටයුතු දවසේ සිදුවීමක් ගැන Facebook සමාජ මාධ්‍යයේ මෙවැනි සටහනක් පළ වී තිබුණා. අපි ඔයාගෙන් සමාව ඉල්ලනවා රංග. අපිට මළගෙදර එන්න බැරි උනේ මැයි පළවනදා රැස්වීම් වලට වැඩ කරන්න උන නිසායි. දවස් ගානක ඉඳන් මැයි පෙරපාලි වලට වැඩ කරලා අන්තිමට මැයි 2 දවසේ මළගෙදරටත් යන්න තරම් අපිට හැකියාවක් තිබුණේ නෑ. අපිට මළගෙදරට වඩා රටේම ජනතාවගේ කම්කරු දිනයට ප්‍රමුඛත්වය දෙන්න උනා. වෙසක් වලටත් වඩා වටිනා කම්කරු දිනය මළගයක් වෙනුවෙන් කල් දාන්න බෑනේ. එසේ නැතිව ඔයාව අපි නොසලකා හැරියා නෙවෙයි. ඔයා අපගේ හදවතේ තාමත් ජීවමානයි. රංගගේ මළගෙදර සිදු වුණේ වැඩ කරන ජනතාවගේ සමාජිකයෙක්ගේ මළගයක් වගේ. අනවශ්‍ය කටවුට් සැරසිරි විච්චූරණ තිබුණේ නෑ. ලොකු ලොක්කෝ ආවේ නෑ. දේහයට කර දුන්නේ බුලත් කොරටුවේම වැඩ කරපු තවත් ගොවීන් පිරිසක්. අන්න ඒක තමයි නොසිතූ දේ. හිතලා බලපන් මචන්. වෙන උසස් නිලධාරියෙකුගේ අවමංගල්‍ය වලදී ටයිපොළු දාගත්ත නිලධාරීන් වට වෙද්දී ශ්‍රී ලංකාවේම ණය ගෙවන්න බාරව හිටපු නිලධාරියා අවසන් ගමන් ගියේ බුලත් ගොවියන්ගේ කරමතින් කිව්වහම හිතන්න පුළුවන් දෙයක්ද? අන්න ඒකට නම් පට්ට රෙස්පෙක්ට්. ඒ වගේම දේහේ තියලා තිබුණේ රතු පාට පළසක් උඩ මිනිවල වටේටත් රතු පාට වැලි දාලා තිබුණා. ඒ ඔහුගේ රතු දේශපාලනට රෙස්පෙක්ට් කරන්න නොවේද? කිහිප පොලකින් අතපය කපාගෙන සියදි විනාසාගත් බවට පොලිසිය තහවුරු කරලා ඉවරයි. ඉතින් නොවිට එහා කතා කරන්න ඕනේ නෑ. දේහය භූමි දානය කරනවා වෙනුවට ආදාහනය කළා නම් වඩා සුදුසුයි නේද? නැතිනම් තාජ්ජීන්ගේ ඇත්තටම උන ඝාතනය හොයන්න කීප සැරයක්ම ගොඩගත්තා වගේ රංගගේ ඇත්තටම උන සියදි විනාසා ගැනීම හොයන්න රංගවත් ඉදිරියේදී ගොඩ ගනීවි. එහෙම වෙන්න දෙන්න එපා යනුවෙන් එම සටහන පළ වී තිබුණා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.